මාධව විජේසිංහ කියන්නේ රටම ආදරය කරන නිවේදන ශිල්පියෙක්. ඔහු විවාහ වුණේ වෛද්‍යවරියක් වන නදුනි විජේසිංහ සමග. ඇය විදේශගතව විදේශ විශ්වවිද්‍යාලයකින් වෛද්‍ය උපාධිය ලබාගත් වෛද්‍යවරියක්. ඇය මෙතෙක්කගේ සීමාවාසික වෛද්‍ය පුහුණුව කිලිනොච්චේ රෝහලෙන් ලැබූ අතර එම කාලය පසුගියදා නිම වුණා. ඉතින් ඒ සමගම ඇය රාජ්‍යසේවෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා. මේ ඒ සම්බන්ධව ඇය සමාජ මාධ්‍යර දැක් වූ අදහස්. උපුටා ගැනීම. මම ෆොරින් ග්‍රැජුවේට් කෙනෙක්නේ. එතකොට අපිට කොහොමත් ටිකක් දුරපලාතක් තමයි හම්බ වෙන්නේ. කිලිනොච්චිය හොඳ ස්ටේෂන් එකක්. ඊට පස්සේ අපිව දානවා පෝස්ට් ඉන්ටර්න් කියලා ප්‍රාදේශීය රෝහල් තියෙන්නේ ඇතුළකයවට. ඒක අපොයින්ට්මන්ට් එකේ හැටි. මාත් එක්ක හිටපු අනිත්‍යයටත් ළඟදීම ඒ කියන්නේ මේ මාසේ හෝ ලබන මාසේ යන්න වෙනවා. ඒක තවත් දුෂ්කරයි. කිලිනොච්චිය ඇත්තටම එහෙම දුෂ්කර නැහැ. එකම දේ කොළඹ ඉඳන් යන්න දුර විතරයි තිබ්බේ. පැය 6-7ක් යනවනේ යන්න. ඒ හැරෙන්න ෆැසිලිටිස් අතින් කිසිම අඩුපාඩුවක් තිබුණ නැහැ. අර පැතිවලට ගියාම ඒවත් සලකලා බලලා අපි දෙන්න තැන් දෙකක. ඒක අපරාධනේ කියලා හිතලා එක එක්කෙනාගේ සිටුේෂන් එක වෙනස්. මම ඔය වගේ ලිස්ට් එකක් හදලා ප්‍රෝස් ඇන්ඩ් කොන්ස් හොදලා හිතලා බලලා මට ගැලපෙන තීරණය තමයි මම ගත්තේ. මාධව එහෙම ඉන්ෆ්ලුවෙන්ස් කළේ නැහැ. මම අපේ අම්මලා ගැනත් කතා කරලා ඒගොල්ලොත් ඉතින් කැමති මම දුරකිනවට වැඩිය මෙහෙම හවස ගෙදර එන්න පුළුවන්. ඉතින් රාජ්‍ය සේවයට තිත තියන්න සිද්ධ වුණා. මටත් හරි දුකයි. උපුටා ගැනීම අවසන්. මේ වගේ වීඩියෝස් දිනපතා නරඹන්න සබස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමග.